මේක වැඩි කරලිමු ඈ. ඕම් මේක ලියාගත්තා. ඊට පස්සේ පුතේ ඊළඟ විභක්තියට අපි යනවා. දැන් ඔයාලා අහලා තියෙනවද ඊළඟ සින්දුව? සැපේදී ලංගුණු දුකේදී ඇතුණු. අහලා තියෙනවනේ ආ. ලෝකයෙන් යමු ආයිපදෙමු කොතැන හරි සතුටින් ඉන්න පතා. ලෝකයෙන් යමු මේ රවිදු. ඌ කියනවා රවිදු. අනේ අද කෝ චතුරයා නැද්ද? චතුර ඉන්නවද? ලෝකයෙන් යමු ආයිපදෙමු. මොන මගුලකටද බං? ගිහින් ආයිපදෙන්නේ රෙද්ද? ලෝකයෙන් යමු. ලෝකයෙන් යමු පුතේ ලෝකයෙන් යමු කියලා එයා කියන්නේ. පුතේ එයා කියනවා ලෝකයෙන් යනවලු. මේ දැන් මේ මූ කියන කතාවේ චිත්‍රයකට නගලා බලමුද? දැන් ඔන්න ලෝකය කියලා බක්කක් තියෙනවා මොකක් හරි. ඔන්නම එකක් තියෙනවා. මෙන්න අමුතු ඇටයක්. ඕම තියෙනවා. ඕන ලෝකය. හරිද? මේ ලෝකේ බව කරුණාවෙන් සලකන්න. හරි. මෙන්න මේ ලෝකෙන් මේ අපේ සින්දුව කියන ඩයල් එක යනවලු. එතකොට මට කියන්න පුතේ මේ ලෝකය කියන එකෙන් මේ සින්දුව කියපු ඩයල් එක වෙන් වුණාද නැද්ද? වෙන් වුණාද නැද්ද? ලෝකයෙන් වෙන් වුණා. පුතේ එතකොට ලෝකය ඇතුලේ මූ නැහැ. එහෙනම් පුතේ මෙතන තියෙන්නේ වෙන්වීමක්. මතක තියාගන්න. වෙන්වීම, ඉක්ුත් වීම, පහවීම. මල පහවීම නෙමෙයි ඈ. පහවීම. ඉම, පෙර, සීමාව. ඉම කියන්නේ පුතේ ඉම මායිම ඒ වගේ සීමාව. ඕම් ඔය වගේ අර්ථයක් ඇඟ වෙනවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න එතන තියෙන්නේ අවදි විභක්තිය කියලා. අවදි විභක්තිය. පුතේ මේක අපි උදාහරණ ලියන්න යන්න ඕනේ.